ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා ළඟ විවිධ පැතිවලින් විවිධ හැකියාවන් තියෙනවා. නමුත් ඒ හැකියාවන් වලට අදාළව කිසිම සර්ටිෆිකේට් එකක් ඔයාලා ළඟ නැහැ. එහෙම වුණාම ඔයාලව ගොඩක් ජොබ් වලින් කැපෙන්න තියෙන අවස්ථා වැඩි. නමුත් ඔයාට ස්කිල් එක වගේම ඒ ස්කිල් එකට අදාළව සර්ටිෆිකේට් එකකුත් තියෙනවා නම් ඔයාලගේ වැලියු එක ඉතාමත් වැඩි. අද වීඩියෝ එකේදී ඔයාලට මම කියනවා ඔයාලා ළඟ තියෙන ස්කිල් වලට කොහොමද හරියටම වටින සර්ටිෆිකේට් එකක් අරගන්න කියලා. ඒ කියන්නේ මේ නිකම්ම සර්ටිෆිකේට් එකක් කියලා නිකන් කඩදාසියක් නෙවෙයි මේක. ISO සර්ටිෆයිඩ් කරපු ආයතන වලින් දෙන සර්ටිෆිකේට් එකක් තමයි ඔයාලට මේකෙදි හම්බ වෙන්නේ. මේ වීඩියෝ එකේ ජොබ් ඉන්ටර්විව් එකට ફોකස් කරන කෙනෙක්ටත් ඒ වගේ මේ කැම්පස් එකේ ඉන්න කෙනෙක්ටත් ඉගෙන ගන්න ඉස්කෝලේ යන කෙනෙක්ට උනත් ඕනම වයස කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වගේ රිසෝසස් හොයලා ඒ වලට කන්ටෙන්ට් එකක් හදලා ඒ කන්ටෙන්ට් එක පබ්ලිෂ් කරන තැනට යනකම් ලොකු මහන්සියක් දරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේක තමයි අද අපි කතා කරන සයිට් එක. මේ සයිට් එකට එන්න ඕන ලින්ක් එක මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයාගේ ලින්ක් එක කරා ආවම ඔයාව මෙන්න මේ සයිට් එකට ලෝඩ් වෙනවා. ඔයා විදියට මේ සයිට් එකට ආවට පස්සේ ඔයා කරන්න ඕන මේ සයිට් එකේ ටිකක් පල්ලෙහාට යන එක. මෙන්න මේ විදියට ඔයා මේ සයිට් එකේ පල්ලෙහාට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් මේ සයිට් එකේ සර්ටිෆිකේට් නිකුත් කරන අංශ මොනවාද කියලා. ඉතින් ඔයාට මෙතනදී ඒ අංශ ටික තමයි ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට මම පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යද්දී විවිධ කැටගරි කියන්නේ මේක සර්ටිෆිකේට් නිකුත් කරන අංශ ටික මට බලා ගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට ගැළපෙන දේ කියන්නේ ඔයාට පුළුවන් දේ මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාට ඒක හරහා ගිහිල්ලා මේ සර්ටිෆිකේට් එක අරගන්න පුළුවන්. මම අද සම්පූර්ණයෙන්ම සර්ටිෆිකේට් එක අරගන්න විදිය මේ වීඩියෝ එකේදී කතා කරනවා. එන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන්ම බලන්න. දැන් මේකෙදි සර්ටිෆිකේට් නිකුත් කරන විවිධ පැති තියෙනවා. ඒ පැති ටික තමයි ඔයාලට මේ පේන්නේ. මම මේක දැන් එක පැත්තක් තෝරගෙන කොහොමද මේකේ සර්ටිෆිකේට් එක අරගන්න කියන එක ඔයත් එක්ක දැන් කතා කරන්න. සමහර විට දැන් මෙතන තියෙන එකක්වත් ඔයාලට බැරි දේවල් වෙන්න පුළුවන්. නමුත් වීඩියෝ එක බලන්න මම කියලා දෙන්නම් කොහොමද සර්ටිෆිකේට් එකක් අරගන්න කියලා. දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සර්ටිෆිකේට් නිකුත් කරන විවිධ ඉන්ස්ටිටියුට්. හරිද? මේවා ISO සර්ටිෆයිඩ් කරපු ආයතන. ඉතින් මේ වගේ නිකුත් කරන සර්ටිෆිකේට් ඕනම රටක පිළිගන්නවා. හරිද? දැන් මම මේකෙදි බිස්නස් ෆයිනෑන්ස් කියන ඒ පැත්ත තෝරගෙන ඒ කියන්නේ ඒ කැටගරි එක තෝරගෙන ඒකින් සර්ටිෆිකේට් එකක් ගන්න හැටි ඔයාලට කියලා දෙන්න. ඒ විදිහට තමයි ඔයාලට ඕනම ස්කිල් එකකට අදාළ. ඒ කියන්නේ මේකේ තියෙන ඕනම කැටගරි එකට අදාළව සර්ටිෆිකේට් එකක් අරගන්න. දැන් ඔයා මේකේ login to enroll කියන මේ බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට login කියලා එයි. ඉතින් login වෙන්න තාම ඔයාට account එකක් නැහැනේ. ඉතින් ඔයා මේකේ account එකක් හදා ගන්නවා. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේකේ account එකක් හදාගන්නේ කියලා. මේකේදී account එකක් හදාගන්න මේකේ පල්ලෙහා තියෙනවා register කියලා. ඔයා අන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ register form එක මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ register form එකේ මෙන්න මේ details ටික දාලා මේක පුරව ගන්න ඕනේ. හරිද? මුලින්ම ආගේ first name last name ඊළඟට user name එකක්. අද user name යන්නේ මේ user email එක. ඔයා දැන් මෙතන දෙන email එක හරහා තමයි ඔයාට account එකට log වෙන්න තියෙන්නේ. ඒතර user email එකක් දෙන්න ඕන, phone number එකක් දෙන්න ඕන, ඊළඟට පස්සේ password එකක් create කරගන්න. ඔයාගේ age එක, city එක නම් අනිවාර්ය නැහැ. ඒ වගේ මේ ටික ඔයාගේ ඉස්කෝලේට මාක් කරේ ඔයාගේ ඉස්කෝලේ දීලා මෙන්න මේ ටික පුරව ගන්න ඕනේ. මම දැන් ඒ ටික පුරව ගන්නවා. ඒ විදිහට පුරවගෙන මම මේ පල්ලෙහා තියෙන register කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මගේ account එක මෙන්න මේ විදිහට create වෙනවා. ඊට පස්සේ මට තියෙන්නේ මගේ account එකට දුන්න email එකයි password එකයි දීලා මෙන්න මේ account එකට log වෙන්න. මම දැන් කියලා දෙන්නම් කොහොමද account එකට log වෙන්නේ කියලා. ඔයා දැන් මේකෙන් එක සැරයක් back වෙන්න. ඊට පස්සේ ඔයාට එනවා ආයෙ අර කලින් වගේ login page එක. ඔයා මේකේ අර ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙන්න. මං අන්න ඒ විදිහට ලොග් වෙනවා. ඊට පස්සේ ඔයාලා කලින් සිලෙක්ට් කරගත්ත කෝස් එකට තමයි එන්ටර් වෙන්නේ. එහෙම ආවට පස්සේ ඔයා මෙන්න මේකේ යටට යන්න ඕනේ. ඔයා මේක යටටම ගියාට පස්සේ සර්ටිෆිකේට් කන්ටෙන්ට් කියලා යටින් තියෙන පොඩි ලින්ක් එකක්. ඔයා අන්න ඒකට ක්ලික් කරගන්න ඕනේ. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට load වෙනවා. ඊට පස්සේ මේ නිල් පාටින් තියෙන start කියනකොට ක්ලික් කරගන්න ඕනේ. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාව මෙන්න මේ විදිහට
මේක කුයිස් වලට අරගෙන යනවා. ඉතින් මේකේ විනාඩි 15ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඒ පැත්තෙන් වාගෙන් ඒ කියන්නේ පොඩි MCQ කීපයක් අහනවා. මොකද සර්ටිෆිකේට් එකක් නිකුත් කරන වාගාව දැනුමක් තියෙන්න බෑ. මම කලින් කිව්වේ වාගාව තියෙන හැකියාවන් වලට කොහොමද සර්ටිෆිකේට් එකක් ගන්න කියන එක තමයි අද මම මේ වීඩියෝ එකේදී අරමුණු කරේ. එතකොට වාගාව තියෙන හැකියාවන් වලදී වා දන්නවනේ වාට පුළුවන් දේවල්. එතකොට මේකෙදී අහනවා සරල MCQ ටික. මහා බරපතල දේවල් අහන්නේ සරල දෙක තුනක් අහයි. ඒ වලට වා ආන්සර්ස් දෙන්න. ඒ දුන්නට පස්සේ 100ට පට ගාන නම් මතක නෑ 80ක් හරි 70ක් හරි ඒ වගේ ගානක් වැඩි නම් ඔයාට මේ සර්ටිෆිකේට් එක අරගන්න පුළුවන්. මම දැන් මේක තිබ්බ MCQ ටික කියුවත් නැහැ. උඩින් පල්ලෙන් කරා. ඔයාට බලා ගන්න පුළුවන්. මගේ දැන් මේකෙදි 124යි හරි. ඒතකොට මට මේකෙදි සර්ටිෆිකේට් එකක් අරගන්න බෑ. සමහරක් විට ඔයාට මේකෙදි MCQ ඉංග්‍රීසියෙන් අහනින්ද ඔයාට ඉංග්‍රීසි මොකක්ද භාෂාවේ ගැටලුවක් තියෙනවා නම් ඔයාට මේක ට්‍රාන්ස්ලේට් කරලා ප්‍රශ්න ට්‍රාන්ස්ලේට් කරලා උත්තර ගන්නත් පුළුවන්. දැන් කියලා දෙන්නම් ඒ කියන්නේ. හිතන්නකෝ ඔයාට මේක පැත්තකවත් දැනුමක් නැහැ කියලා. ඒකට ඔයාට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑනේ. ඒකට ඉතින් ඕනනම් ඔයාට හොර වැඩක් විදිහට ChatGPT පාවිච්චි කරන්න පුළුවන්. ChatGPT පාවිච්චි කරලා ඔගේ සර්ටිෆිකේට් එක අරගත්තා වගේ නෙවෙයිනේ. ඔයාට මේ පැත්තේ දැනුමක් නැත්නම් සර්ටිෆිකේට් එකකින් රස්සාවකට ගිහිල්ලා කුත් කරන්න බෑනේ. හින්දා එහෙම සර්ටිෆිකේට් එකක් අරගන්නව නම් ඔයා ඒ පැත්ත ගැන දැනුමක් කොහෙන් හරි YouTube වලින් බලලා හරි කොහෙන් හරි ඉගෙන ගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් මම මේකෙදි අරගත්ත සර්ටිෆිකේට් වගේ. මේ තියෙන්නේ මම බැංකින් and ෆයිනෑන්ස් කියන ඒක MCQ ටික කරලා ඒක සක්සස් වුණාට පස්සේ මට හම්බෙච්ච සර්ටිෆිකේට් එක. ඒ වගේ මේ සර්ටිෆිකේට් එක උඩ මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ මම ගත්ත ග්‍රේඩ් එක තියෙනවා. ඒ කියන්නේ මගේ MCQ ටික කරලා මම කොච්චර හරි ගියාද කියන එක තියෙනවා. ඒ වගේම මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේ සර්ටිෆිකේට් එක නිකුත් කරන ආයතනය ISO සර්ටිෆයිඩ් කරපු ආයතනය. ඒක සර්ටිෆිකේට් එකේ සඳහන් වෙනවා. ඉතින් මේක ගොඩක් වටින සර්ටිෆිකේට් එකක්. ඉතින් මේ වගේ වටින සර්ටිෆිකේට් තමයි ඔයාලට මේකෙදි හම්බ වෙන්නේ. ඒ වගේම කරපු තව කෝස් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකේ සර්ටිෆිකේට් එකත් මට මේ විදිහට ලැබිලා තියෙනවා. මම ඒකත් ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් මේ විදිහට. ඒ සර්ටිෆිකේට් එකෙත් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒ සර්ටිෆිකේට් එක දෙනවා. ඒ සර්ටිෆිකේට් එකේ මම ගත්ත ස්කෝර් එක මේ විදිහට පෙන්නනවා. ඒ කියන්නේ මං ඉන්න මට්ටම ඒ සර්ටිෆිකේට් එකට දෙනවා. ඉතින් මම මේ සර්ටිෆිකේට් එක ගද්දි මට හම්බෙන මට්ටම වෙනස්, ඔයාට හම්බෙන මට්ටම වෙනස්. ඒ වගේ සර්ටිෆිකේට් එක වෙනස් වෙනවා. ඒ විදිහට ඔයාට පුළුවන් මේකේ තියෙන MCQ කරලා මේ විදිහට සර්ටිෆිකේට් අරගන්න. මේ තියෙන්නේ මං ඊළඟට කරන වීඩියෝ එක. මේකෙදි මම ඔයාලට කියලා දෙනවා දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයන්නේ data වියදම. කියන්නේ කිසිම වියදමක් කරන්න නැතුව කිසිම පැකේජ් එකක් දාන්න නැතුව අඩුම data card එකක් දාන්න නැතුව කොහොමද ඇතිතරම් ඉන්ටර්නෙට් යන්නේ කියන එක මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් කලින් කිව්වා වගේ channel එක subscribe කරලා එකතු වෙලා ඉඳියොත් ඔයාට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්.